දැන් මිනිහා ඇඳේ දාලා බුදි කරවල ඉන්නවා දැන් වාට්ටුවට ගෙනත් දාලා. ඇඳේ දැන් යවනවා මරහට. නේද ඒක ඇවිල්ලා කිරි කවලා මිනිහට. අපි හිතමු. පවුනේ මේ බඩගින්න ඉන්නේ කියලා හොඳට රාඹු නෝකොල් එක වත් කවලා දැන් මිනිහට. අපි හිතමු. මොකද වෙන්නේ කියලා බලන්න. ජලය. දැන් මං කිව්වේ අපි කෑමක් කෑවහම ශුද්ධාන්තරේ මොනවද වැඩි වෙන්නේ? ජලය. ශුද්ධාන්තරේට ජලය ගෙනත් දෙන්නේ කවුද? දැන් අපේ ඇඟේ මොකක් හරි වමන තැනකට ජලය ගෙනත් දෙන්නේ කවුද? ජලවාහිනී පද්ධතියද? මොකද්ද? අපේ ඇඟට කොහෙට හරි ජලය ගෙනත් දෙන්නේ කවුද? රුධිරය. එහෙනම් අපේ ඇඟේ රුධිරයෙන් සැලකිය යුතු විශාල පරිමාවක් අපි කෑමක් කෑවට පස්සේ කොහෙටද යන්නේ? අයියෝ. දැන් මං කිව්වේ ශුද්ධාන්තරයට කෑමක් කෑවම මොනව යනවා කියලාද කිව්වේ? ජලය එනවා. ඒක ගෙනත් දෙන්නේ මොන පද්ධතියද? රුධිර සංසරණ පද්ධතිය රුධිර වාහිනියෙන් තමයි ගෙනත් දෙන්නේ. ඒත් අපි කෑමක් කෑවම රුධිරයේ සැලකිය යුතු පරිමාවක් කොහෙටද යන්නේ? යකෝ දැන් මේ රුධිරයේ සැලකිය යුතු පරිමාවක් කොහෙද තියෙන්නේ? ශුද්ධාන්තරයේ. දැන් ඔන්න අපි හිතමු ඔන්න සර්ජරියක් කරලා කෙනෙක්. සර්ජරිය වෙලාවෙත් එයාගේ මොනවද ගොඩක් හානි වෙන්නේ? ලේ හානි වෙනවා. කරලා දැන් මිනිහා ඇඳේ දාලා බුදි කරවල ඉන්නවා දැන් වාට්ටුවට ගෙනත් දාලා. ඇඳේ දැන් යවනවා මරහට. නේද ඒක ඇවිල්ලා කිරි කවලා මිනිහට. අපි හිතමු. පවුනේ මේ බඩගින්න ඉන්නේ කියලා හොඳට රාඹු නෝකොල් එක වත් කවලා දැන් මිනිහට. අපි හිතමු. මොකද වෙන්නේ කියලා බලන්න. ඈ ලේ අඩු එකට බත් කැහුවා මොකද වෙන්නේ? ඈ? අර ලේ ඉතිරි ටික යනවා ආහාර මාර්ගයට. මොලේට යන්න ලේ නැහැ. මොලේට ගින්නේ. දැන් ඔක්කොම ලේ ටික කොහෙද තියෙන්නේ? බරතොගයක් බඩේ තියෙන්නේ දැන්. මොලේට යන්න හිටපුවත් ගිහින් බඩට. මොකද වෙන්නේ? ඈ? සිහි නැති වෙනවා. එක්කෝ මැරෙනවා. තේරෙනවද? එහෙම මේ ලොකු බ්ලඩ් ලොස් එකක් තියෙන වෙලාවට බඩ පිරෙන්න කන්නේ. මේකෙන් තේරුම් ගන්න ඕනේ ඒක. ඇයි ඒ කියලා. මොලේට යන රුධිර සැපීම අඩු වෙච්ච ගමන් ආයේ මොලේ මෙහෙම මොලේ හෙන ලයින් මේ මොලේ නිකන් අඩු සැලකුම් වලට කවදාකවත් වැඩ කරන්නේ නැහැ. ඔක්සිජන් චුට්ටයි අඩු වෙන්න ඕන. සිහි නැති වෙනවා දඩිස් ගාලා. හරිද? පෝෂක පොඩ්ඩයි අඩු වෙන්න ඕන. සිහි නැහැ. කියන්නේ අඩුවෙන් වැඩ කරනව නෙමෙයි මොනව නැද්ද? වැඩ නැහැ. මොලේ කියන්නේ එහෙම කෙනෙක්. රුධිරේ පොඩ්ඩයි අඩු වෙන්න ඕන. දිඩිස්. තේරුණා? ඒකනේ දැන් අර එක පුතෙක් අර ෆේන්ට් උනේ. දැන් උදේට කාලා එන්නේ නැතුව ඇති. සමහර විට මම දන්නේ වෙන හේතුවක් වෙන්න පුළුවන්. අපි හිතමු ළමයින්ට ගොඩක් ඔය සිහි නැති වෙන්නේ ඇයි? නොකාවහමනේ. ඉතින් පෝෂක අඩුයි. අඩු පෝෂක යටතේ දුවන්නේ නැහැ යා. කෙලින්ම හාන්සි කරනවා. හරිද? ඒක හැටියක්. හරිද එහෙනම් මේක? හරි?